ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔන්න අදත් වටිනා කියන වීඩියෝවක් අරගෙන ආවා. මේක ඇවිල්ලා WhatsApp වලින් වැඩක් ගත්තු මොහොතක් තමයි. ඉතින් අර මම වීඩියෝ එකක් හදද්දී මට අවශ්‍යතාවයක් වුණා. ඒ කියන්නේ මම ෆෝන් දෙකක් පාවිච්චි කරනවා මේ ළඟදී ඉඳලා. YouTube content හදන්නමයි ෆෝන් එකක් ගත්තේ. මොකද අර මයික් ප්‍රශ්නය නිසා ඉතින් ඔහොම වීඩියෝ එකක් හදලා මට හිතුණා ඉතින් අර WhatsApp වලින් මට වීඩියෝ එක මේ අනිත් ෆෝන් එකට ගන්න උවමනාවක් වෙලා තිබුණා. ඉතින් මම මේ වීඩියෝ කොටස WhatsApp හරහා මගේ අනිත් ෆෝන් එකෙත් WhatsApp හදලා තියෙන්නේ. ඒකට දැම්මා. දාලි වෙල්ලා මෙහා ෆෝන් එකට වීඩියෝ එක හදන්න ගත්තා. ඔතෙන්දී උනේ මොකද්ද? දැන් මෙගාබයිට් 1000ක විතර වීඩියෝ එකක් කියලා හිතන්නකෝ. ඒක මේ WhatsApp වලින් මෙහාට ඩවුන්ලෝඩ් කරද්දි මෙගාබයිට් 500 වගේ ප්‍රමාණයකට කුඩා වෙනවක දැන්. ඕක තියෙන වාසිය තමයි අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දි දැන් මෙගාබයිට් 1000 මෙගාබයිට් 500 වෙනවා කියන්නේ. එතකොට 1000ක් අප්ලෝඩ් කරන්න යන වෙලාවට සහ ඩේටා ප්‍රමාණයට වඩා 500ක් අප්ලෝඩ් කරන්න යන කාලය ඉතුරු වෙන්නේ අපිට. ඔන්න ඔය වාසිය තමයි මම හඳුනාගත්තේ. ඒ කියන්නේ අර WhatsApp හරහා අර මෙගාබයිට් 1000 වීඩියෝ එක මෙගාබයිට් 500 දක්වා කෙටිවීමක් තමයි එතන උනේ. මම වීඩියෝ එක අප්ලෝඩ් කරලත් ඊළඟට ප්ලේ කරලත් බැලුවා වීඩියෝ එකේ ක්වොලිටි එකේ කිසිම වෙනසක් වෙලා තිබුණේ නැහැ. ඉතින් මාරම වාසියක්. ඉතින් ඔයාලත් කරලා බලන්න ප්‍රායෝගිකව. දැන් මම මේ හදන වීඩියෝ එක ස්ක්‍රීන් රෙකෝඩින් එකක් හදලා මේකටම ඇටච් කරන්නම්. මොකද මම කලින් හදපු එකක් මේ වෙනකොට නැහැ. බලන්නකො ප්‍රයෝජනයක් තියේද කියලා. ඉතින් මට මේ පණිවිඩය ඔයාලට අරගෙන එන්න ඕනුණා. වීඩියෝ කන්ටෙන්ට් එකක් ඒ විදිහට හදලා බලන්න. ඒ වගේම දැන් මොනවා හරි හදද්දි ගැටලුවක් ආවොත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. මේ වීඩියෝ එකේම මේ කමෙන්ට් එක අසලින්ම මම ඉතින් රිප්ලයි කමෙන්ට් එකක් දාලා ඒ ගැටලුවට විසඳුම් සිංහල කමෙන්ට් එකක්ම අරගෙන එන්නම්. ඉතින් ගොඩක් ස්තුතියි. 1k ගහන්නත් ගොඩක් උදව් වුණා ඔයාලට. ඉතින් thank you ආදරෙයි. ඒ වගේම ඉතින් මේ අලුත් channel එකට කට්ටිය ගොඩක් අඩුයි 21ක් වගේ තමයි දැනට ඉන්නේ. චන්දිමා X1Q Academy channel එක. ඒකෙත් වීඩියෝ අරගෙන එනවා. බය වෙන්න එපා. දිගටම කියන්නේ YouTube සම්බන්ධ වීඩියෝම තමයි අරගෙන එන්නේ. ඒ කියන්නේ පුදුමාකාර සරල සිංහලෙන් තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් සුබ දවසක් ගිහින් එන්නම්. අනිත් channel එකට support එකක් දෙන්න. හරි. මේ තියෙන්නේ ඉතින් ස්ක්‍රීන් රෙකෝඩින් එක තමයි ඉතින් මගේ. ඔන්න බලන්නකෝ මම ස්ක්‍රීන් රෙකෝඩ් එක කොහොම දාන ගමන්ම ඔන්න පැහැදිලි කරන්න. ඔන්නේ යනවා දැන් හදපු VN app එකකින් හදපු වීඩියෝ එක ළඟට ගිහිල්ලා ඔය තියෙන ෆයිල් ගියා වීඩියෝස් ගියා හදාගත්තු VN app එකකින් ඔය තියෙන මෙගාබයිට් 277ක් පෙන්නනවා. පේන්නේ නැත්නම් පොඩ්ඩක් ඉතින් ස්ක්‍රීන් එක ලොකු කරලා බලන්න. මට අර ලොකු පහසුකම් නැහැ ඉතින් එඩිට් කරන්න. දැක්කද මෙගාබයිට් 277ක් එතන පෙන්නවා. ඔය තියෙන වීඩියෝ එක. හරිනේ. ඊළඟට ඔය වීඩියෝ එක අර තියෙන උඩ තියෙන ෂෙයා බටන් එක. ඔන්න දැන් මම ෂෙයා බටන් එක ළඟ ක්ලික් කරනවා. හරි. ක්ලික් කළා WhatsApp මේ ෆෝන් එකේම WhatsApp එකට මම මේක ෂෙයා කරනවා. ඔය තමයි ඒ ෂෙයා කරනවා. ඔය තියෙන මගේ නම්බර් එකටම ෂෙයා කරනවා. දැන් ඒකට යනවා. ඊට පස්සේ ඔය තියෙන්නේ ඔන්න ඔතන මිනිත්තු 2ක්ද 3ක්ද ගියා. ඔක ඔතන සේව් වෙන්න. ඔය තියෙන්නේ සේව් වෙන වෙලාව. අතන අර පින්නන්නේ percentage එකත් එක්ක අපිට ඉතින් පොඩි වෙලාවක් ඔතන බලාගෙන ඉන්න වෙනවා. එතන ඒක WhatsApp වලට සේව් වෙනකම්. ඔහොම බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා ඔයාලත් කරලා බලන්න. ඉතින් ප්‍රායෝගිකව සාර්ථකයි වැඩි. මම Google එකෙත් ගහලා බැලුවා
ඒ කියන්නේ YouTube channel වල එහෙම ওই වගේ අදහසක් දැක්කේ නැහැ කොහෙවත්. මොනවා හරි කියන්නේ මේ පළපුරුදු කට්ටිය අනිත් අයත් පොඩ්ඩක් මේ ගැන මං හිතනවා උනන්දු වෙයි කියලා. මේක දැම්මට පස්සේ මේ උනන්දු වෙලා පොඩ්ඩක් කියන්න මොනවා හරි මේකේ වැරද්දක් තියෙනවා නම්, ඒ කියන්නේ දෝෂාරෝපණයක් තියෙනවා නම්, ඒ වගේම මම මේක සේව් වෙනකම් මේ දේ කියන්නේ. ඉතින් පහලින් කමෙන්ට් එකක් ලියාගෙන යන්න. මේ මොකක් හරි ඒ කියන්නේ ක්වොලිටි එකේ වෙනසක් වෙනවද ඕන දෙයක් ලියාගෙන යන්න. එතකොට අර අපිට YouTube ගැන තියෙන ආසාව, ඒ කියන්නේ ඉගෙන ගන්න තියෙන ආසාව මේකෙන් ඉතින් මේ ඒ කියන්නේ තවත් ඒ කියන්නේ ඉම්ප්‍රූව් කරගන්න, කියන්නේ දියුණු කරගන්න පුළුවන්. මම නම් හරි කැමතියි. ඉතින් අර එහෙම මොනවා හරි ගැටලු අර කියලා දෙන අයට ගොඩක් ආසයි කැමති YouTube ගැන කියලා දෙන අයට. මේක ඉතින් දැන් විනාඩි කිහිපයක් යනවා මෙතන මේක සේව් වෙන්න. මම ඒ අතරේ තමයි මේ දේවල් කියන්නේ. ඔයාලටත් මේ වගේම ඒ කියන්නේ පුංචි අත්දැකීම් තියෙනම් මම නම් කියන්නේ ෂෙයා කරන්න. එතකොට ෂෙයා කරනකොට ඒ කියන්නේ දැනුම බෙදීමක් නෙවෙන්නේ, අධ්‍යාපනයක් තමයි අපි දෙන්නේ. එතකොට ඒ ගැන උනන්දු වෙන කට්ටිය කරලා බලනවනේ මේකේ වෙනස මොකක්ද. එතකොට මොනවද තව වැඩි දියුණු කරගන්න පුළුවන්. සමහරට ඈප් එකක් එන්නත් පුළුවන් ඉතින්. එන්ක්‍රිප්ට් කියලා මම ඕකත් අහලා තියෙනවා. ඒ විදිහටත් Google එකේ සර්ච් කරලා බලන්න ඕන. මොන දැන් සේව් වෙලා ඉවරයි. හරි. ඊට පස්සේ බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. හරි. මම ඔතන පෙන්නන්නම් මෙගාබයිට් 277 කුඩා වෙලා තියෙනවා. ඔය මම ඔතන සර්ච් කරනවා. මොකද මේක මේ WhatsApp වල මගේ මේ සේව් බටන් එක මම දීලා නැහැ. ආපස්සට ගිහිල්ලා ෆෝන් එකට සේව් කරගන්නවා මම මේක. ඔය ඒක තමයි ඔතන කරන්නේ. නැවත WhatsApp වලට ගිහිල්ලා WhatsApp ඕපන් කරලා අන්න බලන්නකෝ දැන් මෙගාබයිට් ගාන අර 277 ගානක් නේද? කුඩා වෙලා තමයි ඇවිල්ලා හැදිලා තියෙන්නේ. දැන් ඕක මට තියෙන්නේ අප්ලෝඩ් කරන්න. සෑහෙන්න කෙටි වෙලාවක් තමයි යන්නේ. ඉතින් අප්ලෝඩ් කරන්න අර මෙගාබයිට් 277ක් අප්ලෝඩ් වෙනවට වැඩිය මම ඉතින් මගේ ස්ක්‍රීන් රෙකෝඩින් එකම අරගෙන ආවා. ඔයි මං අතන දැක්කද අර ඊතලෙන් සේව් කරගන්නවා. දැන් ඉතින් සේව් වෙලා තියෙන්නේ. දැන් ඉතින් අපිට මේක මේ YouTube එකට අප්ලෝඩ් කරන්න තමයි තියෙන්නේ. තව දෙයක් කියන්න ඕන YouTube එකට අප්ලෝඩ් කරද්දී මට anytime data වැය වෙන්නේ නැහැ. මොකද මේකේ anytime data රුපියල් 99ක දාලා තිබුණේ 1GB. ඒක දැන් ඉවර වෙලා. මේක මේ ටක් ගාලා අප්ලෝඩ් වෙනවා. ඉතින් ස්තුතියි ආදරේ මේ කරලා බලන්න.